හරි. අපිට එන කාරකාත්මක වර්ධකයක් දීලා තියෙන op amp එකක් දීලා තිනවා. op amp එකේ ප්‍රධානය වෙත මෙන්න මේ වගේ input volt සයිනාකාර වෝල්ටීතාවයක් දීලා තියෙනවා. ඒතර උපරිම මගේ 5 වෝල්ට් එන සයිනාකාර වෝල්ටීතාවයක් දීලා තියෙනවා. අපෙන් අහන්නේ මේක output waveform එක කොහොමද වෙනස් වෙන්නේ කියලා. Vout එක. හරි. දැන් මෙතන කාරකාත්මක වර්ධකය බැලුවොත් අපි waveform එකේ input එක නැත්නම් waveform එක දීලා තියෙන්නේ අපවර්තන නොවන ප්‍රධානය විතර. හරි. අපවර්තන ප්‍රධානය මොකද වෙන්නේ? දින් කෙලින්ම එයා භූගත කරලා ground කරලා. ground කරන අපි දන්නවා එතන වෝල්ටීතාවය බිඳුවයිනේ. එහෙනම් අපවර්තන වෝල්ටීතාවයේ අගය තමයි බිඳුව. හරි. හරි. දැන් බලන්න ඕන අපි දන්නවා දැන් මේක විවෘත කුඩ අවස්ථාවේ පවතින කාරකාත්මක වර්ධය. විවෘත කුඩ අවස්ථාව කියන්නේ මොකද්ද? හරි. මේ අවුට්පුට් එක නැත්තම් ප්‍රතිදානෙන් බාහිර ප්‍රතිරෝධය මගින් වෝල්ටේජ් දීලා නැත්තම් හරි ප්‍රතිපෝෂණයක් කරලා නැත්තම් අපි ඒක කියන විවෘත කුඩ අවස්ථාවේ පවතින කාරකාත්මක වර්ධකය. ඒක සංවෘත කුඩ කියේ මොකද්ද? සංවෘත කුඩ කියේ අවුට්පුට් එකේ නැත්තම් ප්‍රතිදානයේ යම්කිසි වෝල්ටීතාවයක් ප්‍රතිරෝධ හරහා ඉන්පුට් එක පැත්තට දීලා ප්‍රතිපෝෂණය කළා. අපි ෆීඩ්බැක් එකක් දීලා. අපි කියන එක සංවෘත කුඩ අවස්ථාවේ පවතින කාරකාත්මක වර්ධකය. හරි දැන් කිසිම බාහිර ප්‍රතිරෝධමයි මොකුත් ඉන්පුට් අවුට්පුට් වල සම්බන්ධයක් නැහැ නේද? විවෘත කුඩ අවස්ථාවේ. හරි විවෘත කුඩ අවස්ථාවේ තියෙන අපේ වෝල්ටීතා අවුට්පුට් එක ලියන්න පුළුවන්. Vout කියන්නේ වෝල්ටීතා ලාභය Vin අපවර්තන නොවන ප්‍රධානාංගයේ වෝල්ටීතාවය අඩු කිරීම අපවර්තන වෝල්ටීතාවය. හරි දැන් මේක මොකද වෙලා තියෙන්නේ? හරි වෝල්ටීතා ලාභය ධනාග්‍රේ වෝල්ටීතාවය තමයි මේ ඉන්පුට් වේව්ෆෝම් එක දෙන්නේ නේ. මම ඒක Vin කියලා ලියන්න. ඊන බලන්න අපවර්තන ප්‍රධානයේ අග්‍රේ මොකද වෝල්ටීතාවය? ඒක බිඳුවක් කරලා නේ. බිඳුවක් කරලා. එහෙනම් මට Vout එක ලියන්න පුළුවන්. වෝල්ටීතා ලාභය Vin. හරි. ඔන්න ඔය විදිහට තමයි ඕකේ අපිට අවුට්පුට් එක ලියන්න පුළුවන්. අවුට්පුට් එක සමීකරණයක් ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි දන්නවා හරි Vout වෝල්ටීතා ලාභය අපවර්තන ප්‍රධාන වෝල්ටීතා අපවර්තන ප්‍රධාන අග්‍රය. දැන් අපි දන්නවා op amp එක කාරකාත්මක වර්ධනය අන්තර් ප්‍රධානයේ ධන උනොත් මොකද වෙන්නේ? හරි මේ දෙන්නගේ අඩු කරලා පස්සේ ධනාගයක් ආවොත් අවුට්පුට් එක ධන Vs වලට සම්තුලිත වෙනවා. ධනව සම්තුලිත වෙනවා. අන්තර් ප්‍රධාන ඍණ වුණොත් මොකද වෙන්නේ? op amp එක ඍණ Vs විදියට සම්තුලිත වෙනවා. හරි. දැන් අපි එනම් බලන්න ඕනේ මෙන්න මේ අන්තර් ප්‍රධාන දන්ද ඍණ කියලා බැලුවා නම් හරිනේ. එහෙනම් අපිට ධන Vs ඍණ Vs හඳින්න පුළුවන්. අපි හිතමු ධන Vs 14යි. මෙතන ඍණ Vs 14යි. හරි. එහෙනම් op amp එක අවුට්පුට් එක උපරිම යන පුළුවන් ධන 14යි වෝල්ට් එනවා විතරයි. ධන 14යි වෝල්ට් එනවා විතරයි. ඍණ පැත්තට ගියොත් ඍණ 14යි වෝල්ට් එනවා විතරයි අඩු වෙන්න පුළුවන්. හරි. ඔන්න දෙකද විචලනය වෙන්නේ ඉපේ. හරි. එහෙනම් දැන් අපි බලමු අන්තර් ප්‍රධානය කොහොමද වෙනස් වෙන්නේ කියලා. දැන් බලන්න අපේ වේව්ෆෝම් මේ ඉක්වේෂන් එක ගත්තොත්. හරි. අපේ ඉන්පුට් එක ධන වුණොත් මොකද වෙන්නේ? Vin එක ධනයිනේ. Vin එක ධන නම් අන්තර් ප්‍රධානයේ ධනයි. ඉතින් වෙනස ධනයි. අන්තර් ප්‍රධානයේ ධන වුණොත් මොකද වෙන්නේ? අවුට්පුට් එක ධන Vs වලට යනවා. Vin එක ධන නම් අන්තර් ප්‍රධානයේ ධන Vs. ඊළඟ අවස්ථාව ගත්තොත් අපි. හරි. Vin එක ඍණ වුණොත් මොකද වෙන්නේ? Vin එක ඍණ වුණොත් අන්තර් ප්‍රධානයේ ඍණ. අන්තර් ප්‍රධානයේ ඍණ වුණොත් මොකද වෙන්නේ? අවුට් කරන්නේ ඍණ Vs. හරිම ලේසි. හරි. අන්තර් ප්‍රධානයේ ධන නම් ධන Vs, අන්තර් ප්‍රධාන ඍණ නම් ඍණ Vs. දැන් මෙතන අපවර්තන අග්‍රේ වෝල්ටීතාවය බිඳුවයි. එහෙනම් ඉතින් Vin එක බැලුවා නම් ඇති. නැත්නම් අපවර්තන නොවන ප්‍රධාන අග්‍රේ වෝල්ටීතාවය බැලුවා නම් ඇති අග්‍රේ. හරි. දැන් අපි යනවා. දැන් වේව්ෆෝම් එක කොහොමද එන්න ඕනේ දැන්? Vin ධන නම් ධන Vs. Vin ඍණ නම් ඍණ Vs. හරි. හරි. එහෙනම් දැන් ඔය දෙක වෙනස් වෙන්නේ මෙතන ඉන්නේ. මොකද වෙලා තියෙන්නේ? Vin එක ධන නම් බලන්න දෙයක් නැහැ. ඉතින් අවුට්පුට් එක ධන Vs නේ. ධන Vs. Vin එක ඍණ නම් අවුට්පුට් කරන්නේ ඍණ Vs. ඔන්න ඔය විදිහට අපිට වේව්ෆෝම් එක ඔකේ අඳින්න පුළුවන්. පැහැදිලි? අපි බලන්න තියෙන්නේ බිඳුවර වඩා අඩුයිද වැඩි කියලා Vin එක. හරි මෙතන බිඳුවනේ තියෙන්නේ. හරි බිඳුවට වැඩි නම් Vin එක ධන වෙනවා. ඒතර බිඳුවට වැඩි නම් ධන Vs වෙනවා. බිඳුවට ඍණ Vs වෙනවා. ඔය විදිහට අපිට අවුට්පුට් වේව්ෆෝම් එක අඳින්න පුළුවන්. හරි